hello creators. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා මේක තුනේ කවින්ද ඇකඩමි YouTube channel එකත් එක්ක. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Photoshop එක. Photoshop එක පාවිච්චි කරනකොට ඔයාලට ඇත්තටම දැන් මුදල් ගෙවලා තමයි ගන්න වෙන්නේ. මොකද license Photoshop එකේ අලුත් අප්ඩේට් එකක් ආව මීට අවුරුද්දකට විතර කලින්. හැබැයි ඒකත් එක්ක ගොඩක් දෙනෙක්ට Photoshop එක පාවිච්චි කරගන්න විදියක් නැහැ. මොකද එතන පෙන්නනවා අපිට ඩොලර්ස් අපි ඒක චෙක් කරලා බලමු කීයක් පෙන්නනවද කියලා. ඉතින් ඩොලර් ගණනක් අපිට ගෙවන්න ඕනේ. ඩොලර් මම හිතන්නේ ක්ලවුඩ් එකම ඩොලර් 50 ගණනකට තියෙන්නේ. Adobe එක විතරක් අපිට පෙන්නනවා. අපි මෙහෙම බලමු ඔන්න. නෑ වැඩි වෙලා යනෝනේ. අපි කතාවට යමු. ඉතින් ඩොලර්ස් අපි හිතමු තියෙන්නේ මට මතක විදිහට ඩොලර් 30 ගණනක් හරි එහෙම ගණනක් ගෙවන්න තියෙනවා. ඉතින් එහෙම ගෙවන්න නැතුව කොහොමද Adobe Photoshop එක පාවිච්චි කරන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්. මොකද මම ඔයාලට පෙන්නන්නම් මේ වෙනකොට මම ඔයාලට පේනවා මෙතන Photoshop එක මම දැන් හරියටම විනාඩි 12කට කලින් තමයි විනාඩි 13කට කලින් තමයි පාවිච්චියට හදාගත්තේ. කොහොමද මම මේ විදිහට හදාගත්තේ කියලා ඔයාලට මම කියලා දෙන්නම්. ඉතින් මීට මාස දෙකකට එහෙම නැත්නම් 11කට විතර කලින් තමයි මම Photoshop එක හරියට පාවිච්චි කරලා දෙන්නේ. ඊට පස්සේ අර ආපු license ප්‍රශ්නෙත් එක්ක මම Photoshop එක පාවිච්චි කරේම නෑ. මට තිබ්බ වැඩ රාජකාරීත් එක්ක. ඉතින් මම අද Photoshop එක හදාගත්තා කොහොමද මේ විදිහට හදාගත්තේ කියලා ඔයාලට පෙන්නන්නම්. ඉස්සෙල්ලාම මම පෙන්නලා ඉන්න Photoshop එකේ පාවිච්චිය ඇත්තටම කරනවද මම මොකද කියලා මේක මේ image එකක්වත් screenshot එකක්වත් නෙවෙයි. ඉතින් මම මේ new file කියන එකට යනවා. ඒ ක්ලික් කරනවා මේ විදිහට. මේලේ පොඩ්ඩක් signal ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ මම new project එකක් open කරගන්නවා. width එකයි height එකයි ඔයාලා කැමති ගණන් දෙන්න. ඉතින් දැන් මම මෙතන sample එකක් ඉඳලා මම මෙතන මේ තියෙන ගානම දීලා okay කරනවා. ඊට පස්සේ අපිට white page එකක් බලා ගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ වගේ. හරි ඊට පස්සේ තියෙන අපිට ෆොටෝ එකක් කරන් එඩිට් කරන්නනේ. දැන් ඒකත් මම මේ විදිහට පෙන්නනවා. මොකද කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ස්ක්‍රීන්ෂොට් එකක් කියලා. ඉතින් මේ zoom in zoom out කරලා මම පෙන්නනවා. හරි මේකල මේ ෆයිල් කියන එකට යනවා. ඊට පස්සේ open කියන එක ගිහලා මම image එකකුත් මේකට drag and drop කරගන්න නැතුව මේ විදිහට බරක් පෙන්නන්න. මොකද එහෙම කරන්න ගියොත් image එකක් කියලාම ඔයාලට හිතෙන්න පුළුවන්කම තියෙනවනේ. ඉතින් අර license කරන්න ඕනේ කියලා එන අර warning message එක මේකේ ඔයාලට එන්නේ නැහැ. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මේ විදිහට ෆොටෝ එකක් ගන්නවා Photoshop එකට. ඉතින් image එක මේ විදිහට drag and drop කරගෙන මම මේක close කරගන්නවා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මේ දෙන background එක. මේ background එක මේ layer එක මම මෙතන ඔන්න hide කරලා පෙන්නන්න. පේනවනේ මම ඉන්නේ Photoshop එකේ කියලා ඔයාලට දැන් තේරෙනවනේ. හරි මම මෙච්චර දේවල් කරේදී මම ඉන්නේ Photoshop එකේ කියලා පෙන්නන්න. හරි දැන් ඔයාලට පේනවා මම මේක මේ විදිහට පාවිච්චි කරාට මට තාම error message එකක් ආවේ නැහැ. අර විදිහට Photoshop පාවිච්චි කරන්න සල්ලි ගෙවන්න කියන message එක එහෙම නැත්නම් boring එක මට ආවේ නැහැ. ඉතින් මම ඒක හදාගත්ත විදිය දැන් ඔයාලට කියලා දෙන්නම්. search bar එකට click කරන්න. search bar එකට ඇවිල්ලා ඉතින් මම කියන්න ඕනේ මම මේක කලින් කරලා දිනවා. ඉතින් ඒකත් එක්ක මම ඔයාලට මම කරපු දේවල් ආයෙ කරන්නේ නැතුව මෙතන මේ දේ කරන්න කියලා මම ඔයාලට පෙන්නන්න. ඊට පස්සේ ඔයාලා ඒ දේ කරන්න. ඊට පස්සේ ඔයාලා වීඩියෝ එකට පහලින් අනිවාර්යෙන් මේ දේ හරියනවද නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. අනිත් අයට තේරුම් ගන්න. හරි මම මෙතන මුලින්ම ඔයාලා search bar එකට ඇවිල්ලා මෙතන Windows Defender Firewall කියලා ටෙක්ස්ට් කරන්න. මෙන්න මෙතන ඊට පස්සේ ගිහුවට පස්සේ Windows Defender Firewall එක මේ විදිහට පෙන්නනවා. එතෙන් ආවට පස්සේ මෙතන advanced setting කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ වගේ window page එකක් එනවා. interface එකේ මෙතන inbound rules කියලා තියෙනවා. ඒ inbound rules කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ දකුණු අත පැත්තේ උඩම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා new rules කියලා එකක්. මෙතන new rule කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉවරනාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතන මොනවත් වෙනස් කරන්න යන්න එපා. next කියන එක දෙන්න ප්‍රෝග්‍රෑම් තියෙන කොටම මෙතනින් browser එකෙන් ගිහිල්ලා ඔයාලගේ Photoshop එක තියෙන තැන exe ෆයිල් එක දෙන්න.
මෙන්න මේ විදිහට ඒක හොයාගන්න පුළුවන්. Photoshop වල exe file එක දීලා next කියලා මෙතන ඔයාලා බටන් එකයි ඒක next දෙන්න. next දුන්නාට පස්සේ මේ ටික close වෙලා යනවා. ඊට පස්සේ ඔයාලා ආපහු වෙන්න ඕන outbound rules කියන එකට. එතෙන් ඇවිල්ලා ආපහු new rule කියන එකට යන්න. new rule කියන එකට ගිහිල්ලා ඔයාලගෙන් ආයෙත් path එක ඉල්ලුවොත් Photoshop වල exe path එක දෙන්න ඒ file එකේ. ඊට පස්සේ Photoshop එකේ ඔයාලගේ නමක් ඉල්ලයි. මොකක් හරි ඔයාලා Adobe Photoshop කියලා හරි නම දීලා ඒක finish කරන්න. finish කරාට පස්සේ ඔයාලට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේ programs delete කරලා, يعني cut කරලා, close කරලා මේ interface ඔක්කොම close කරලා ඔයාලා refresh කරන්න. refresh කරලා ඉවරලා ඔයාලා Photoshop එක open කරන්න. restart කරලා හරි refresh කරලා හරි Photoshop එක open කරන්න. reset කරන්න ඕනේ නැහැ. refresh කරලා ගන්න. එතකොට මොකද මාත් එහෙම ගත්තා. එතකොට හරියනවා. මේ list එකේ යටින් මේ උඩ තියෙන වගේ රතු පාටට තිබ්බොත් කලින් ඔයා එකම නමින් Photoshop හදලා ඒක ක්ලික් කරලා delete කරලා refresh කරලා තමයි Photoshop එක open කරන්න ඕනේ. එහෙම වුණාට පස්සේ කිසිම ප්‍රශ්න නැතුව Photoshop එක වැඩ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට පුළුවන් Photoshop එක අපිට හදාගන්න. ඉතින් තාම හරි නෑ. ඉතින් මේ දේවල් කරලා ඉවරනාට පස්සේ restart කරලා ඔයා Photoshop එක open කරලා බලන්න. ඔයාගේ Photoshop එක මේ විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් කිසිම doubt එකක් නැතුව ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම පහලින් comment එකක් දාන්න තව කෙනෙක්ට. මොකද මේ වීඩියෝ එක බලලා එයා වීඩියෝ එක ඉවරනකම් බලන්න ඕනේ. අදහසක් ගන්න පුළුවන් මේකෙන් හරි ගියාද නැද්ද කියලා. ඉතින් පල්ලේ අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාන්න. ඔයාලට මේ මම කියලා දුන්න එකෙන් ඔයාලගේ Photoshop එක හදාගන්න පුළුවන් වුණාද බැරි වුණාද කියන ඒක ඔයාට වගේම තව කෙනෙක්ටත් මේ වීඩියෝ එක යූස්ෆුල් වෙන වැඩක්. ඉතින් අනිවාර්යයෙන්ම පහලින් comment එකක් දාන්න. එහෙනම් අදට කින් එන්න. ඔයාලා හැමෝටම සුවදවසක්. වීඩියෝ ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න.